පාලි භාෂාව ඉගෙනීම පාලි language learning. අපි මීට කලින් පාලි ක්‍රියාපද කිහිපයක් නාමපද කිහිපයක් සාකච්ඡා කළා. අද අපි බලන්නේ පාලි භාෂාවේ නාමපදයක් වර්ණගෙන්නේ කොහොමද කියලා. ඒ සඳහා අපි යොදා ගන්න ක්‍රියාපදය තමයි සජ්ජායති කියන එක. සජ්ජායනය කරනවා කියන එක. ඉංග්‍රීසියෙන් recites කියලා ගන්නවා. ඒක මුලින්ම වර්ණගෙන සජ්ජායති කියලා. ඊට පස්සේ සජ්ජායන්ති කියලා වර්ණගෙනවා. සජ්ජායසි කියලා එනවා. සජ්ජායත සජ්ජායාමි සජ්ජායාම. ඒකේ අග මේ අතු පාඩෙන් ලකුණු කරලා තියෙන එක මාක් කරගත්තොත් පාඩම් කරගත්තොත් අනිත් ක්‍රියාපද වලට දාන්න පුළුවන්. ති අන්ති සීත නිම. එතකොට මෙතනදී මෙන්න මේ අන්ඩර්ලයින් කරලා තියෙන්නේ පාලි වලදී සාමාන්‍ය සිංහලෙන් ලියනකොට මේ හල් කරලා ලියන්නේ නැහැ බෙදලා ලියන්නේ. මෙතන පහසුට මම එහෙම ලියලා තියෙනවා මේ අන්ඩර්ලයින් කරලා තියෙන විදිහට. ඉතින් මේකෙදි තව මේ ක්‍රියාපදය ගැන කියනවා නම් මේ ක්‍රියාපදේ හැදෙන්නේ ඒ කියන ධාතුවෙන්. ඒක හැදෙන්නේ සම්පූර්ව අධිපූර්ව ඊ ධාතුව. එතකොට අර දීයන්නට යන්න එකතු වුණාම පාලි නීතියක් තියෙනවා ජයන්නක් හැදෙනවා කියලා. මා ප්‍රාණ දයන්නට යනකම් ජයන්න හැදෙනවා. ඊට පස්සේ ඒක දිවිත් වෙනවා කියලා ඔහොම පාලි නීති වගේක් තියෙනවා. ඉතින් අපි ඒවා පස්සේ සාකච්ඡා කරනවා. දැනට අපි මේ ක්‍රියාපදේ දාගෙන වාක්‍ය කීපයක් හදනවා. සෝ කියන්නේ ඔහු කියන එක. සෝ කියන්නේ හි ඔහු කියන එක ධම්මං සජ්ජායති. ඔහු ධර්මයේ සජ්ජායනා කරයි. තේ කියන්නේ ඕන් කියන එක, දේ කියන එක. තේ ධම්මං සජ්ජායන්ති. තුවං මේ ඔබ කියන එක මේ ඒක වචනාර්ථයෙන් තුවන් ධම්මං සජ්ජායසි. තුම්හේ එතන ඔබ ලා කියන එක. තුම්හේ ධම්මං සජ්ජායත. අහං ධම්මං සජ්ජායාමි. මම ධර්මයේ සජ්ජායනා කරනවා කරමි. මයං ධම්මං සජ්ජායාම. අපි ධර්මයේ සජ්ජායනා කරමු එමන්න කරනවා. කතා කරන භාෂාවෙන් මම සිංහල කියන්නේ. එතන මේ විදිහට ක්‍රියාපදයක් මේ අගට සද්දේන ක්‍රියාපදයක් ගත්තාම ඔබ අපිට ඒක වර්ණග ගන්න පුළුවන් ති අන්ති සීත නිම කියලා. ඊට පස්සේදී මේ විදිහට වාක්‍ය වලට යොදන්න පුළුවන්. මෙතන so he recites dhamma. They recite dhamma. You recite dhamma. He also you recite dhamma. I recite dhamma. We recite dhamma. මේ විදිහට ඉංග්‍රීසියෙන්ම හදා ගන්න පුළුවන්.